දැන් මම නම් හිතන්නේ ගොඩාක් ආදරේ වුණාම තමයි කියලා කියන්නේ. දැන් ගොඩාක් මම දැකලා තිනවා රැප්ස් වල මේ අලුත් ලියලා තියෙන අය මේ කිසිම අවුලක් නැතුව සමහර වචන පාවිච්චි කරනවා. ඔය ආදර සාදේ කියන කවි පොතේ සංජය අපස් සෙනවිරත්නගේ ආදර සාදේ කියන කවි පොතේ තිබුණු කවියක්. දැන් ටිම්රාන් කීර්ති කවියත් තෝ කියා මට හරි ආදරෙන් අමතර මිතුරෙක් ඉන්නවා කියලා කවියක් ලියලා තිබුණා. පාවිච්චි කරන සමහර භාෂාවේ තියෙන වචන සමහර දේවල් අද වෙනකොට සමහර වෙලාවට කුණුහරුපයි කියන ඒවා අද කුණුහරුප නෙවෙයි. ගෑන් ළමයි මම දැකලා තිනවා, පිරිමි ළමයිනුත් මම දැකලා තිනවා. ගෑන් ළමයි මචං කියා ගන්නවා. ඉස්සර පිරිමි ළමයි විතරයි මචං කිව්වේ. ඉස්සර සමහරලාට මචං කිව්වහම ඒ මචං කියනවද කියලා කියන දෙමව්පියොත් ඉන්නවා. එහෙම කියන්න එපා කියන. දැන් එහෙම ගානක් නෑ. දැන් ගොඩාක් ආදරයට හුත්තෝ කියලා කියනවා. කියන්නේ නැද්ද? ඒක නරකට නෙවෙයි, බැනින්න නෙවෙයි, තරහට නෙවෙයි. මං හිතන්නේ ආදරේම අයට තමයි හුත්තෝ හරි කියලා හරි කියන්නේ. මම දැකලා තියෙනවා, මම මේ කවිවලත් දැකලා තියෙනවා. අර ඩිස් කරගන්නේ කවුද මේ ස්මෝකියෝ නේද? ඔව්. දැන් ගොඩාක් මම දැකලා තියෙනවා රැප්ස් වල මේ අලුත් ලියලා තියෙන අය මේ කිසිම අවුලක් නැතුව සමහර වචන පාවිච්චි කරනවා. ඔය එක වචන අපි අපේ ශබ්දකෝෂෙන් අපි පැත්තකින් තියලා තිබින වචන වර්ගයක් තියෙනවනේ ගන්නෙ නැතු නේ. ඒවා පාවිච්චි කරනවා. මට මේක කියද්දි මතක් වුණා මේ ආදර සාදේ කියන කවි පොතේ සංජය අපස් සෙනවිරත්නගේ ආදර සාදේ කියන කවි පොතේ තිබුණු කවියක්. මේ භාෂාව සමහර මේ වචන එකතු වෙන හැටි. දැන් ටිම්රාන් කීර්ති කවියත් හුත්තෝ කියා මට හරි ආදරෙන් අමතර මිතුරෙක් ඉන්නවා කියලා කවියක් ලියලා තිබුණා. දැන් ඒතර ඔය වචනේ පාවිච්චි කරන්නේ නැහැ නේ. දැන් මම නම් හිතන්නේ ගොඩාක් ආදරේ වුණාම තමයි හුත්ති කියලා කියන්නේ. දැන් හැමෝටම මොක කියන්න පුළුවන්ද කියන්නකෝ. තරහ වෙනවනේ එහෙම කිව්වොත්. හැබැයි වැඩිම ආදරේ වෙලාවකදී ළඟම ඉන්න කෙනෙකුට ඕක කිව්වා කියලා එයා තරහ වෙන්නේ නැහැ. එයා දන්නවා මට ආමන්ත්‍රණය කරන්න තියෙන ගැළපෙන ආමන්ත්‍රණයෙන් තමයි ආමන්ත්‍රණය කළේ. ඒකේ පොඩි ආදරයක් තියෙනවා. අපි හැමෝටම මේක පාවිච්චි කරන්නේ. මලයාලම් ෆිල්මක් බලද්දී රටකජු තොගයක් ගිලලා ඒ මතට බීන් බෑගේ උඩම නිින්ද ගිය විකාරී කෝතිගේ විචාරශීලී පණ්ඩිතකම. පාර පනිද්දි වේගෙන් යන වාහනයට බයේ මගේ අතේ එල්ලෙන අහිංසකී. එතකොට කෝතිගේ අහංකාරකම. අද ටිකක් පරක්කු වෙනවා කිව්වම දඩස් ගාලා ෆෝන් කට් කරලා ගේ පුරා ලයිට් දාන් දොර කවුළු වසාදා මං එනකන් ගැහි ඉන්න බය ගුල්ලි. කෝතිගේ එඩිතර වීරකම. ඩිනර් වලට එළියට යමු කිව්වම මේ කාලේ බොරු වියදම් එපා. එහෙව් පොරටොක්ස් දෙද්දිත් බලෙන් ඇදන් ගියාම සුප් එකේ සිට පළතුරු චොක්ලට් මූස් වෙන කම්ම වග කියලා. මගේ ජින් 200ට පුප්පන එකවුන්ටිනි කෝතිගේ ඉතුරුම් සහතිකේ. අනේ මේ නෝනා මට පාඩ් දදා ලොකු සීන් නැතුව හිටහන්. ඉන්නෙත් අපි දෙන්න විතරයි. මේ ගෙදර ඒ අස්සෙත් දාන පාඩ් යකෝ දැනගන් මං හෙන මෝඩ මිනිහෙක්. උඹ මත්තෙම නැහෙන. තෙරුවන් සරණයි කියලා අත්සන් නොකලට යාළුවෝ ටික සාක්කීනේ අපේ මේ මගුලට. මං කසාද බඳලා නැහැ ඒගොල්ලෝ. යාළුවන්ගේ සාක්කියට තමයි දෙන්න එකට ඉන්නේ. living together. තමසිගේ හැම වීකමම තියාගනින් නාන කාමරේ කන්නාඩි ඉස්සරහා. ඔය සිගරට් බාගේ දියන්. ඔය සිගරට් බාගේ දියන්. ව්‍යංගය අර්ථයක් තියෙනවා නේද ඒකේ? ඔය සිගරට් බාගේ දියන් ගෑන් ළමයන් සිගරට් බොනවා. මතක තියාගන්න මං උඹට ආදරේ හුත්තියේ. ඒ තරහට නෙවෙයි නේද? ඉතින් කවි පොත් මේ සංජය අපා සෙනවිරත්න සංජය අපා ඔයගොල්ලෝ මෙයා දැකලා නැතුව ඇති සමහරලාට අහලා තියෙනවා එයාගේ කටහඬ ඔයගොල්ලෝ අර මේ බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට එන්න එපා කියලා කියන්නේ. ඒ වොයිස් එක තියෙන යාට නේ? සුපර්මෑන්ගේ හඬ කවන්නේ. එයා තමයි සංජය අපා සෙනවිරත්න. රයිට්.